ආදරණීය වික්‍රම, මම ඔයාට අනේක වාරයක් ස්තුති කරනවා. කාත් කවුරුත්ම නැති වෙලා හිටිය, අසරණ වෙලා හිටිය මට ආදරෙන් සුමිත්‍රා කියලා කතා කරලා මාව ඔයාගේ බිරිඳ කරගෙන රජිනක් කරාට, මාව විතරක් නෙමෙයි මගේ දරුවෝ 3 දෙනාට හිතා ගන්න බැරි තරම් ආදරයක් ඔයා දුන්නා. ඇත්තටම වික්‍රම, සාමාන්‍ය මිනිස්සෙකුට බෑ ඔයා වගේ වෙන්න. මම හිතන්නේ ඔයා දේව දූතයෙක් කියලා මහත්තයෝ. මම ඔයාව මගේ කරගත්ත දවසේ ඉඳන් මට දැනුනේ රාජ්‍යයක්ම මට ලැබුණා කියලා. අවුරුදු 30 ගාණක් වෙනකම්ම අපි අපේ වෙලා හිටියා. දැන් මගේ දරුවෝ ලොකුයි. එයාලට තනියම දෙයක් කරගන්න පුළුවන් තැනට ඔයා එයාලව ගෙනාවා. කාගේ හරි වනචරයෙක් අතින් අතවර වෙලා විනාශ වෙලා යන්න තිබුණ මගේ දුව අද කතිකාචාර්යවරියක්. ඉතින් මේ හැම දෙයක්ම දුන්නේ ඔයා. ඔයා මට තාත්තෙක් වගේ. දවසක් ඔයා ගෙදරදී කිව්වා ඔයාට දැන් හරි මහන්සි කියලා. මතකද රත්තරන්? මම දන්නවා ඔයා අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඉතින් මම මොනවා කියන්නද? ඒ මොහොතේ මම නිහඬ වුණා. මට තිබුණා ඔයාගේ අලුත් ප්‍රංශ ගෑණි ළඟට ගිහිල්ලා හොඳින් හරි නරකින් හරි කියන්න ඔයාගෙන් ඈත් වෙන්න කියලා. ඒත් මම කොහොමද මහත්තයෝ එහෙම කරන්නේ? ඉන්න තැනක්වත් නොතිබුණු මටයි දරුවෝ 3 දෙනාටයි ඔයාගෙම ලෙයින් ඉපදුණු දරුවෝ වගේ සලකනකොට මම ඔයාට හරි ආදරේ වික්‍රම. ඒ වගේම මම ඔයාට හදවතින්ම ගරු කරනවා. ඔයාට දැන් එමා, ඒ කියන්නේ ඔයාගේ අලුත් කෙනාගෙන් ඔයාටම චූටි කෙලි පැංචියක් ඉන්නවා. එදා ඔයා ඩිවෝස් පේපර්ස් වලට අත්සන් කරගන්න ගෙදර ආව වෙලාවේ මම ඔයාගෙන් ඉල්ලගෙන ඒ දුවගේ ෆොටෝ එකක් බැලුවා. ඒ වෙලාවේ මට අහිංසක අසරණ සිතුවිල්ලක් හිතට ආව රත්තරන්. මගේ දරුවෝ 3 දෙනාත් ඔයාගෙම වුණා නම් ඔයා කවදාවත් මාව දාලා යන්නේ නෑ නේද කියලා. එමා ගොඩක් වාසනාවන්තයි. ඔයාගෙන් ලස්සන දරුවෙක් වගේම ඔයාගේ ලස්සන ආදරේ ලබන්න එයාට පුළුවන් වුණා. මම ලංකාවේ ඉන්නේ. පුතාලා මාව ඇරලුවා මගට. ඔයාලව කවදා හරි හම්බ වෙයි කියලා හිතනවා. එදාට ආදරණීය හිනාවක් දෙන්න වික්‍රම. මම ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ආත්මයක ඔයා මගේ කුළුඳුල් පෙම්වතා වගේම මගේ අවසානයේ දක්වා සැමියා වෙන්න කියලා. එදාට එමා අපි අතරට ආවොත් මම අවසාන මොහොත වෙනකන් හරි ඔයා වෙනුවෙන් සටන් කරලා ළඟම තියාගන්නවා වික්‍රම. පරිස්සමින් ඉන්න මගේ මහත්තයෝ. පුළුවන් නම් මගේ ළමයි ගැනත් බලන්න. ඔයා ඇත්ත තාත්තා නෙමෙයි කියලා දුව දැනගත්තට පුතාලා දන්නේ නැහැ. එයාලා තරහෙන් හිටියට ඔයාට හරීම ආදරේ වික්‍රම. අවසාන වතාවටත් හැම දෙයකටම ස්තුතියි මගේ ආදර මහත්තයෝ. බුදු සරණයි. ඔයා ඉන්න තැනක පරිස්සමින් ඉන්න. මම සුමිත්‍රා.